ඉතින් දැන් ඉඳලා VO3 එපා රෝක් එපා. ඉතින් දැන් අපිට තියෙනවා සුපිරිම වීඩියෝ ජෙනරේටර් එකක්. ඉතින් දැන් මේ ළඟදී ඉඳලා රෝක් එකත් දැන් පේයිඩ් version වලට මාරු වෙන්න පටන් ගත්තනේ. දැන් ගොඩක් අය හොයන්නේ ෆ්‍රී වීඩියෝ ජෙනරේටර්ස්. ඉතින් ඔන්න මං අද ගෙනල්ලා තියෙන්නේ සුපිරිම ෆ්‍රී වීඩියෝ ජෙනරේටර් එකක්. මේකෙන් ඔයාලට අන්ලිමිටඩ් වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝසුත් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකේ වීඩියෝස් ජෙනරේට් කරපු ගමන් මාත් පුදුම වුණා. මොකද ඒ තරම් ක්වොලිටියට මේකේ වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් කොටින්ම ඔයාලා මේ දකින ෆොටෝස් වීඩියෝස් වගේ දේවලුත් මන් ජෙනරේට් කරලා තියෙන්නේ එන්නේ සයිට් එකෙන්. ඉතින් ඔයාලට මේ වීඩියෝස් දකිද්දිම පේනවනේ කොච්චර ක්වොලිටි එකක් තියනවද කියලා. එහෙනම් ඉතින් අපි කෙලින්ම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් යාළුවනේ ඔයා මුලින්ම මේ සයිට් එකට එන්න Google එකට ඇවිල්ලා Meta AI කියලා සර්ච් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මම පල්ලා description එකෙත් link එකක් දාලා තියන්නම්. හරි දැන් ඔයා මේ සයිට් එකට ආවට පස්සේ වම් අත පැත්තේ උඩින් ඔයාලට මේ වගේ options තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ create කියන බටන් එක උඩ click කරන්න ඕනේ. ඉතින් එතකොට යාළුවා අහනවා ඔයාලට log වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයා මේ login කියන නිල් පාට බටන් එක උඩ click කරන්න ඕනේ. හරි දැන් ඔයාලට මෙතන options දෙකක් බලා ගන්න පුළුවන් log වෙන්න. ඉතින් ඔයාලට මෙතන continue with Facebook කියන එක උඩ click කරොත් ඔයාගේ Facebook account එක හරහා තමයි මේකට log වෙන්නේ. ඒ වගේම Instagram එකකිනුත් ඔයාලට මේකට log වෙන්න පුළුවන්. ඉතින් තව option එකක් මෙතන පල්ලෙහා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලට ඔයාගේ number එක හරි email address එකෙන් හරි මේකට log වෙන්න පුළුවන්. හරි දැන් ඔයාලට මෙතන ඔයාගේ mobile number එක හරි email address එක හරි type කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන මගේ email address එක type කරගන්නවා. හරි දැන් ඔයාලට තියෙන්නේ මෙතන මේ next කියන බටන් එක උඩ click කරගන්න එක. හරි ඉතින් දැන් ඔයා දාපු email address එකට හරි mobile number එකට හරි code එකක් එනවා. ඔයා ඒ code එක මෙතනින් type කරගන්න ඕනේ. හරි දැන් මම මේ විදිහට මගේ කෝඩ් එක මෙතනින් ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ next කියන බටන් එක උඩ ක්ලික් කරන එක. ඉතින් දැන් ඔයා මෙතන save කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි සාර්ථකව Meta AI එකේ account එකක් හදාගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ අපිට images videos වගේ දේවල් generate කරගන්න එක. ඉතින් දැන් මම මෙතන මේ create කියන බටන් එක උඩ ක්ලික් කරනවා. ඉතින් ආ මුලින්ම මේක කරනවා ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් හැම AI සයිට් එකකම වගේ මෙතනත් search bar එකක් වගේ icon එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ තියෙන tools ගැන ඔයාලට මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. ඉතින් මෙතන මේ plus mark එකකින් ඔයාලට ඔයාගේ ෆොටෝ එකක් මේකට add කරලා ඒවා අවශ්‍ය විදිහට animate කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන මේ image icon එකෙන් මේ විදිහට ඔයාලට generate කරගන්න ඕන image එකක්ද video එකක්ද කියලා select කරන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට ඔයාගේ image එක හෝ video එක generate වෙන්න ඕන aspect ratio එක select කරන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට උදාහරණයක් විදිහට මේ විදිහට සරල prompt එකක් type කරගන්නවා. ඉතින් දැන් මම මේ විදිහට image කියලා මෙතනින් select කරගන්නවා. ඒ වගේම aspect ratio එක මෙන්න මේ size එකම තියෙනවා. ඉතින් short එකකට වගේ නම් මේ aspect ratio එක තමයි ඔයා select කරන්න ඕනේ. හරි දැන් මම මේ විදිහට submit button එක උඩ click කරලා අපේ prompt එක මේකට submit කරනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ image 4ක් අපිට generate කරලා දීලා තියෙනවා අපි දුන්න prompt එකේ විදිහටම. ඉතින් මං ඇත්තටම හිතුවේ නෑ මෙච්චර quality images ටිකක් අපිට මේකෙන් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලට මේ images download කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඒකට මේ image එකක් උඩ click කරලා මෙතන එහා පැත්තේ තියෙන download කියන icon එක උඩ click කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට මේ මෙතන පල්ලෙහා edit image කියලා option එකක් තියෙනවානේ. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ image එකේ වෙන්න ඕන වෙනස්කම් type කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ බල්ලා කළු පාට වෙන්න ඕන නම් ඔයාලට ඒක මෙතනින් type කරලා submit කරන්න පුළුවන්. හරි දැන් ඔයාලට මෙතන පල්ලෙහෙන් තව options දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම මුලින්ම ඔයාලට custom animate කියන එක උඩ click කරලා පෙන්නන්නම්.
ඉතින් මේකෙන් වාට පුළුවන් ඔයාගේ ඉමේජ් එක ඇනිමේට් වෙන්න ඕන විදිහ ඔයාටම ටයිප් කරගන්න. ඔයාට මේක ඇනිමේට් වෙන්න ඕන විදිහ ටයිප් කරගෙන මෙතන පල්ලා තියෙන ඇනිමේට් කියන බටන් උඩ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේ ඊට පස්සේ තියෙන ඔප්ෂන් එක තමයි මේ ඇනිමේට් කියන ඔප්ෂන් එක. ඉතින් මේක උඩ ක්ලික් කරාම මේ Meta AI එකෙන් මේකට ගැලපෙන විදිහේ ඇනිමේෂන් එකක් දාලා ඔයාට ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. ඉතින් දැන් මම මෙතන මේ ඇනිමේට් කියන බටන් එක උඩ ක්ලික් කරලා මගේ ෆොටෝ එකත් ඇනිමේට් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ජෙනරේට් කරලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට මෙතන මේ ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ක්ලික් කරලා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි දැන් අපි කෙලින්ම වීඩියෝ එකක් ජෙනරේට් කරගෙන බලමු. ඉතින් ඒකටත් ඔයා මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්න ඕනේ. හරි දැන් මම මේ විදිහට අලුත් ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගෙන මෙතන වීඩියෝ කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ ඇනිමේට් කියන බටන් එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එකක් ජෙනරේට් කරද්දී අපිට ෂෝට් සයිස් එකට තමයි මේකේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හරියට බලාගන්න පුළුවන් දැන් අපේ වීඩියෝස් 4ම ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් අපි කලින් කරේ මුලින්ම ෆොටෝ එකක් ජෙනරේට් කරගෙන ඊට පස්සේ වීඩියෝ එක ජෙනරේට් කරගත්ත එකනේ. ඉතින් අර වීඩියෝ කියන ඔප්ෂන් එකෙන් ඔයාලට දැන් කෙලින්ම වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ ෆොටෝස් ඔක්කොම මම ජෙනරේට් කරගත්තේ මෙන්න මේ Meta AI කියන සයිට් එකෙන්. ඉතින් ඔයාලටත් ඔයාලගේ ක්‍රියේටිවිටි එක මත ඔයාලටත් ලස්සන ඉමේජස් වීඩියෝස් වගේ දේවල් මේ සයිට් එක හරහා නොමිලේම ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද ගෙන ආපු වීඩියෝ එකත් හොඳයි නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් ගෙනාවු ගමන් ඔයා ගාවටම නොටිෆිකේෂන් එක මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ AI ගැන ඉන්ට්‍රස්ට් යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම ඔයාලත් මේක try කරලා බලලා මට පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එතකොට මටත් දැනගන්න පුළුවන් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙලාද කියලා. එහෙනම් යාළුවනේ මං අතට ගිහින් එන්නම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.